මේක තමයි ෆෝන් එකයි Samsung එක අතර වෙනස මම ඔය කියලා. මේක ලෙන්ස් එක මැක්‍රෝ ලෙන්ස් එක සුපරියට තියෙනවා. හයි යාළුවනේ අද පොඩ්ඩක් කාමරය ඇස් කරා. ඉතින් කාමරය ඇස් කරනකොට මට හම්බුණා ඒ ලෙවල් කාලේදී යාළුවෙක් මට දීපු පොඩි ගැජට් එකක්. ඒ ලෙවල් කාලේ කියන්නේ ඉතින් ආතල් කාලේ මෙතන ඔයගොල්ලන්ට තියෙන්නේ කියලා. මේක තමයි යාළුවා දීපු ගැජට් එක. මේක ඇවිල්ලා ෆොටෝග්‍රැෆි ලෙන්ස් කිට් එක කියන ෆෝන් එකට වෙනම ලෙන්ස් එකක් ගහලා ෆොටෝ එහෙම ගන්න තියෙන මැක්‍රෝ ලෙන්ස් ෆිෂයි ඔය තමයි මට මතක. අපි බලමු 2020 ඉදිත් මේක හැම වැඩ කරනවා කියලා. අපි බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඔන්න ඉතින් මම සම්පූර්ණ පරිදි ටූල් රිවිව් කරන තැනට මාවා. මේක පොඩි වෙනස්කමක් නම් කරා ඉස්සරහදී මොනවද කරපු වෙනස්කම් කියලා වීඩියෝ එකක් අරන් යන්න. මේක නම් දූවිලිත් කියලා ගන්න. මෙන්න හැදියට ගත්තම අපිට ලෙන්ස් එකත් බලා ගන්න හම්බ. මේක හතරක් තියෙන්නේ. හරි. මේ එක ලෙන්ස් එකක් මැක්‍රෝ එකයි මේ මැක්‍රෝ ලෙන්ස් එකේ උඩටම තමයි වයිඩ් ඇන්ගල් 2mm ලෙන්ස් එක ගන්නම වයිඩ් ඩක් විදියට වැඩ කරන්නේ. ඒක නිසා ඒකෙම අර ඒක උඩටම කරකවන්න තියෙන්නේ. අනිත් දෙක නම් මේක ෆිෂ් අයි ලෙන්ස් එකක්. අර නිකන් මාළුවට වගේ විදියට අපි බලමු මේක ඉස්සරහට දාලා මොනවා වගේද කියලා. මේක නම් වයිඩ් ඇන්ගල් ලොකු මේක වයිඩ් ඇන්ගල්. මේ බෑග් එකේ ඇවිල්ලා තියෙනවා අර කැමරාව කියන්නේ ලෙන්ස් එක මවුන්ට් කරගන්න කැමරාවට මවුන්ට් එක. මේක ඉතින් බෑග් එකේ ඇවිල්ලා තියෙනවා කොහේ හරි මේ ලෙන්ස් ටික දාගෙන යනවා නම් ඩැමේජ් එකක් නැතුව දාගෙන යන්න පුළුවන් විදියට. ඔන්න ඔය කැලේ එක තමයි. ඉතින් මේකදී අපි මුලින්ම මැක්‍රෝ ලෙන්ස් එක try කරලා බලමු. මෙන්න මේ විදියට මේ ලෙන්ස් එක ගලවන්න ඕන නැත්නම් අදුරොත් කියලා ගලව ගන්න බැරුව වෙනවා මේක. දැන් ෂේප් එක අර තද කරගන්න ඕන බ්‍රැකට් එකට. අපි මේක මුලින්ම මගේ Samsung ෆෝන් එකට දාගමු. iPhone එකට දාන එකක් මම වීඩියෝ එක අන්තිමට දාන්න ඕනේ. ඒක වනේ තමයි රෙකෝඩ් කරන්නේ. මේක A52 එක Samsung එක දාලා මේකට දාලා ගන්න ෆොටෝස් මොන වගේද කියලා. මම බෑක් කවර් එක ගලව ගන්න වෙනවා මේකේ. පස්සේ කැමරාව ඔන් කරගෙනම දැන් මම මැක්‍රෝ ලෙන්ස් එක ගන්න ෆොටෝ මොඩ් එක දාලා මම කැමරාවෙන් දන්නේ මේක වදින් මේක වගේ කියන්නේ මම කාන්ට ලයින් කරගන්න කැමරාව ඔක්කොම බ්ලර් වෙලා පේන්නේ. ලං කරලා ගන්නකොට සුපරියට තියෙනවා. අපි නම් බලමු මේකෙන් ගහලා ටික. අපි බලමු මේ ගහේ කොලයක් එහෙම ගහලා. ඔන්න අද තමයි අපි Samsung එකෙන් නම් ෆොටෝ ටික ගහගත්තා. ඇත්තට මේක සුපිරි. මම නම් ආසම් මේකේ ලෙන්ස් එක මැක්‍රෝ ලෙන්ස් එක. අපි ළඟට බලමු iPhone එකෙන් කොහොමද ඔන්න විදිහටම ෆොටෝ ටික වැදුනේ. ඔයගලන්ට පේන්නේ නැති iPhone එකයි Samsung එකයි අතර වෙනස මොනවද කියලා. ඉතින් මට නම් ඉතින් පෞද්ගලික අත්දැකීම් හැටියට iPhone එකට lens kit එක දැම්මම ටිකක් ෆොටෝ වල quality-යි ඒ වදින contrast ගතිය සුපිරියට තියෙනවා. ඉතින් ඔයගලන්ට සමාජගම section එක දාලා අනිවාර්යයෙන්ම ඔයගලන් ගාවත් මොන හරි වගේ නැති වෙලාම වෙච්ච ෆොටෝ තියෙනවා නේ. ඒවත් මොනවද කියලා comment section එකේ දාන්න. NW Vlog channel subscribe කරලා තියාගන්න. තාත්තලත් ඔබ ගිහින් අපි ළඟ ඉන්න සෙට් වෙමු.